ඩෝපමින් අහලා තියෙනවද ඔයා මේ ඩෝපමින් රසායනිකය ගැන? මේ ඩෝපමින් රසායනික අපේ ශරීරයේ කොහෙද තියෙන්නේ? කොහොමද මේක නිෂ්පාදනය වෙන්නේ? මේ ලෙවල් එක අපි වැඩි කරගන්නේ කොහොමද? මේ ලෙවල් එක අපේ ශරීරයේ අඩු වුණොත් අපිට මොකද වෙන්නේ? මේ ගැන ඔයා අහලා තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, අහලා නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ. මේ ඩොපමින් රසායනිකය විටක අපේ ශරීරයේ හෝමෝන් එකක් විදිහට තවත් විටක නියුරෝ ට්‍රාන්ස්මීටර් එකක් විදිහට ක්‍රියා කරනවා. මොකද මේ නියුරෝ ට්‍රාන්ස්මීටර් එකක් කියන්නේ? නියුරෝ ට්‍රාන්ස්මීටර් එකක් කියන්නේ ස්නායු සම්ප්‍රේෂකයක්. ඒ කියන්නේ අපේ ස්නායු අතර සම්බන්ධතාවය අපේ පණිවිඩ හුවමාරු කරන්න මෙන්න මේ නියුරෝ ට්‍රාන්ස්මීටර් එකේ. ඩොපමින් විසින් අපේ ශරීරයේ ලොකු කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. අපේ ශරීරයේ හෝමෝන රාශියක් නිෂ්පාදනය කරනවා. මේ හෝමෝන රාශියම අපි කොටස් දෙකකට වෙන් කළොත් එහෙම, يعني කොටස් දෙකකට බෙදුවොත් එහෙම, එක කොටසක් ස්ට්‍රෙස් හෝමෝන විදිහටත් අනිත් හෝමෝන එක හැපි හෝමෝන විදිහටත් අපිට කොටස් කරන්න පුළුවන්. මොනවාද මේ ස්ට්‍රෙස් හෝමෝන කියන්නේ? ස්ට්‍රෙස් හෝමෝන එක ගත්තොත් එහෙම ස්ට්‍රෙස් හෝමෝන එක නිසා අපිට ඇන්සයිටි තත්ත්ව, ડિප්‍රෙෂන්, මිග්‍රේන් වගේ විවිධ මානසික තත්ත්ව, මානසික ආබාධ, මානසික ව්‍යාකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයේ විවිධ වූ ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. අපිව එක තැන නතර කරන තත්ත්ව, ඒ කියන්නේ අපිට කම්මැලි ස්වභාවය, කනස්සර ස්වභාවය ඇති කරන්නේ මෙන්න මේ ස්ට්‍රෙස් හෝමෝන එක නිසා. ස්ට්‍රෙස් හෝමෝන කිව්වහම මොකක්ද මේ? කෝටිසෝල් කියන හෝමෝන් එකෙන් තමයි අපිට ස්ට්‍රෙස් ඇති කරන්නේ. ඒ කියන්නේ අපිට ඩොපමින් ස්‍රාවය අඩු වුණාම මෙන්න මේ කෝටිසෝල් තත්ත්වය ඉහළ යනවා. අපි කනස්සල්ලේ ඉන්න අපේ මේ කෝටිසෝල් ලෙවල් එක ඉහළ යනවා. ඉහළ ගියපුවාම නිතරම කම්මැලි ගතිය, නිදිමත ගතිය, අසනීප තත්ත්ව ඇති කරන්න මෙන්න මේක කෝටිසෝල් ගොඩාක් බලපානවා. ඔයත් ડિප්‍රෙෂන්, ඇන්සයිටි, මිග්‍රේන් වගේ තත්ත්වක ඉන්න කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාගේ මේ තත්ත්වයට බලපාන්නේ කෝටිසෝල් ලෙවල් එක වැඩිකම. කෝටිසෝල් ලෙවල් එක වැඩි වුණාම තමයි අපේ ශරීරයට මේ වගේ දේවල් බලපාන්නේ. අපි මේකෙන් අයින් වෙන්න ඕන නම්, මේක අඩු කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි කනස්සල්ලෙන් ඉන්න එක අඩු කරගන්න එක. ඒ කියන්නේ නිතර නෙගටිව් දේවල් හිතන එක අඩු කරගන්න එක. ඒ කියන්නේ හැපි හෝමෝන් ලෙවල් එක වැඩි කරගන්න ඕනේ. දෙවනි එක තමයි හැපි හෝමෝන එක. මොකද්ද මේ හැපි හෝමෝන එක කියන්නේ? හැපි හෝමෝන එක කියන්නේ ඩොපමින්. ඩොපමින් නිසා අපේ ශරීරයේ විවිධ වෙනස්කම් ඇති වෙනවා. කියන්නේ සතුටින් ඉන්න මිනිසුන් තමයි මේ ඩොපමින් තියෙන වැඩිපුරම. අපිට ඩොපමින් වැඩි කරගන්න පුළුවන් එක එක හොඳ පුරුදු. කියන්නේ හොඳ ආහාර, කියන්නේ අපේ ශරීරයට හිතකර ආහාර. හිතකර මිනිස්සු, හිතකර වයිබ් එකක් ලං කරගෙන අපිට මේ ඩොපමින් ලෙවල් එක වැඩි කරගන්න පුළුවන්. අපේ ඩොපමින් ලෙවල් එක වැඩි වෙද්දි තමයි අපේ සතුට වැඩි වෙන්නේ. කොහොමද අපි අපේ මේ ශරීරයේ තියෙන ඩොපමින් හෝමෝන එක බූස්ට් කරගන්නේ? හෝමෝන එක කිව්වට මේක ඩොපමින් රසායනිකයක්. මේ රසායනික අපේ ශරීරයෙන් බූස්ට් කරගන්න ගොඩාක් ක්‍රම තියෙනවා. අපේ ශරීරයේ මේ තියෙන ඩොපමින් හෝමෝන එක වැඩි කරගන්න, කියන්නේ ඩොපමින් හෝමෝන එක බූස්ට් කරගන්න ගොඩාක් ක්‍රම තියෙනවා. එකක් තමයි අපේ ශරීරයට හෙල්දි ආහාර ගන්න ඕනේ. හෙල්දි ආහාර කියන්නේ කෙසෙල්, ෆ්‍රෙෂ් මිල්ක්, ආමන්ඩ්, ටර්මරික්, කොෆි වගේ දේවල් වලින් අපේ ශරීරයේ තියෙන අම්ල වැඩි වෙනවා. ඒ අම්ල විසින් අපේ ඩොපමින් බූස්ට් කරනවා. ඒ වගේම තමයි අපේ ශරීරයට අපි හොඳ පුරුදු ඇඩ් කරගන්න ඕනේ. අපේ මනසට, අපේ ශරීරයට, අපේ වටපිටාවට හොඳ පුරුදු ඇඩ් කරගන්න ඕනේ. කොහොමද මේ හොඳ පුරුදු ඇඩ් කරගන්නේ? ඔයා දවසට එක පාරක් හරි පොතක් කියවන්න ඕනේ. ඒ පොතෙන් ඔයාට හොඳ දෙයක් ලැබෙන්න ඕනේ. ඔයා පුරුදු වෙන්න විනාඩි 10ක් හරි හොඳ පොතක් කියවන්න. ඒ විතරක් නෙවෙයි, අනිවාර්යයෙන්ම ඔයා උදේට හෝ රෑට ඔයාට පහසු වෙලාවකට මෙඩිටේෂන් කරන්න. මෙඩිටේෂන් විසින් ඔයාගේ මනස සුවපත් වෙන්න පටන් ගන්නවා. මේ මනස සුවපත් වෙද්දී ඔයාගේ ශරීරයේ යම් රෝග තත්ත්ව තියෙනවා නම්, ඔයාගේ ශරීරයේ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දේවලුත් නැති වෙනවා. ඩොපමින් ස්‍රාවය කියන්නේ අපේ ශරීරය නිරෝගී කරනවා වගේම අපේ ශරීරයේ යහපත් පැවැත්මක් ඇති කරන එක. ඩොපමින් නිසියාකාරව මේක කරගෙන යන්නත් පුළුවන්. නැත්තම් මේ ඩොපමින් සමහර අය වැරදි විදිහට පාවිච්චි කරන අවස්ථාත් තියෙනවා. මොකද සමහර දේවල් වලට ඇඩික්ට් වෙලා ඉන්න අයට ඒක කන්ට්‍රෝල් කරගන්න හරි අමාරුයි. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය.
මත්ද්‍රව්‍ය වගේ දේවල්වලට ඇඩික්ට් වෙලා ඉන්න අය ඩෝපමින් නිෂ්පාදනය කරගන්නේ අන්න ඒ දේවල් වලින්. කියන්නේ ඒකෙන් වෙන්නේ අපේ ශරීරයට හිතකර දෙයක් නෙවෙයි අහිතකර දෙයක්. ඉතින් ඔයාත් මෙහි වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකෙන් අයින් වෙලා ඔයාගේ ශරීරයට සුවපත් වෙන වගේ මනස සුවපත් වෙන දෙයක් අනිවාර්යයෙන්ම කරන්න. ස්ට්‍රෙස් හෝමෝන් එක අඩු කරගෙන ඔයාට පුළුවන් මේ ඩොපමින් හෝමෝන් ලෙවල් එක වැඩි කරගන්න. ඉතින් ඔයාටත් පුළුවන් නම් මෙන්න මේ හොඳ පුරුදු ටික අරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතෙත් ලොකු වෙනසක් වෙනවා. ඩොපමින් හෝමෝන් එකට පුළුවන් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩි යටිකුරු කරවන්න. ඉතින් මම ඔයාට කියනවා ඔයාගේ ජීවිතේට අනිවාර්යයෙන්ම මේ හොඳ පුරුදු ඇඩ් කරගෙන ඩොපමින් හෝමෝන් ලෙවල් එක වැඩි කරගන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝ ඔයා හැමදාමත් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අදට මං ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි.